4යි A වර්ගය B 3යි AB වර්ගය වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මෙන්න මේ දෙන්නගේ කුඩාම පොදු ගුණාකාරය නහන්නේ. පළවෙනියටම මේ දෙන්නව උපරිමව සාධක වලට වෙන් කරලා ලියා ගන්න ඕනේ. ඒකට අපි පළවෙනියට දීලා තියෙන එක්කෙනා ගන්නවා 4යි A වර්ගය B. එයාව ගුණිතයක් විදිහට ලියනවා. 4 ගුණ කිරීම A වර්ගය ගුණ කිරීම B. ඔන්න ඔය ගුණිතයේ ඉන්න පද තවත් සාධක වෙන් කරගන්න පුළුවන් නම් සාධක වෙන් කරනවා. 4 කියන්නේ සංඛ්‍යාවක්. එයාව ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන් නම් එහෙම බෙදලා එයාව තවත් සාධක වෙන් කරගන්නවා. 4 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන්. 4 දෙකෙන් බෙදන්න පුළුවන්. 4 දෙකෙන් බෙදුවාම 2යි. 2 දෙකෙන් බෙදුවාම 1යි. එහෙනම් 4 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 කියලා. දැන් මෙතන 4 ප්‍රථමක සාධක වලින් ඇවිල්ලා තියෙනවා. එකම සාධකයේ නැවත නැවත ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක දර්ශකාකාරයෙන් ලියනවා 2 දෙවෙනි බලය කියලා. හරි. දැන් 4 උපරිමව සාධක වෙන් කරා. ඊගාවට ඉන්නේ A වර්ගය. එයාගේ පාදය A. A කියන එක තවත් සාධක වෙන් වෙන්නේ නැහැ. ඊගාවට ඉන්නේ B. Bව තවත් සාධක වෙන් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ 4යි A වර්ගය B කියන එක උපරිමව සාධක වලට වෙන් කරලා එන එක ලියා ගන්නවා 4 වෙනුවට 2 වර්ගය ගුණ කිරීම A වර්ගය ගුණ කිරීම B. ඊගාවට ඉන්නේ 3යි AB වර්ගය. ඒකත් පළවෙනියට ගුණිතයක් විදිහට ලියමු. 3 ගුණ කිරීම A ගුණ කිරීම B වර්ගය. දැන් මේ ගුණිතයේ ඉන්න 3 දෙනා උපරිමව සාධක වලට වෙන් වෙලා ඉන්නේ. 3 තවත් සාධක වෙන් වෙන්නේ නැහැ. A තවත් සාධක වෙන් වෙන්නේ නැහැ. B වර්ගය කියන්නේ බලයක්. ඒ බලයේ පාදය B එයාවත් සාධක වෙන් වෙන්නේ නැහැ. එහෙනම් ඒක හැමමයි ලියාගමු. 3 ගුණ කිරීම A ගුණ කිරීම B වර්ගය. දැන් කුඩාම පොදු ගුණාකාරය ගන්න මෙහෙමයි. කුඩාම පොදු ගුණාකාරය කියලා ලියලා කුඩාම පොදු ගුණාකාරය ගන්න මෙහෙමයි. මෙන්න මේ සාධක වෙන් කරගත්ත සෙට් එකේ ඉන්න එකිනෙකට වෙනස් සාධක සියල්ලම පළවෙනියට ලියා ගන්න ඕනේ. මෙතන තියෙනවා 2 වර්ගය. එයාගේ පාදය 2. එයාව තමයි සාධකයේ විදියට ගන්න. එහෙනම් මෙතනින් ගන්නවා 2 කියන සාධකය. මෙතන තියෙනවා A වර්ගය. එයාගේ පාදය A. එයාව තමයි සාධකයේ විදියට ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා B. එයාව තමයි සාධකයේ විදියට ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා 3. එයාව තමයි සාධකයේ විදියට ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා A. A කියන එක දැනටමත් සාධකයක් විදියට ලියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා B වර්ගය. B වර්ගයේ B කියන එක තමයි සාධකයේ විදිහට ගන්නෙ. එයාව දැනටමත් ලියලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සෙට් එකේ තියෙන එකිනෙකට වෙනස් සාධක ඔක්කොම ටික ලිව්වා. ඊට පස්සේ ඒ සාධක බල විදිහට ඉන්න තැන් වලින් වැඩිම දර්ශකය මොකක්ද කියලා බලලා මේ සාධක උඩින් ලියනවා. දැන් 2 ඉන්නේ නම් එක තැනක විතරයි. එතකොට 2 දර්ශකයේ විදිහට ඉන්නේ 2. එහෙනම් මෙතනින් 2 ලියනවා. ඒ තැන් දෙකක ඉන්නවා. ඒ තැන් දෙකෙන් දර්ශකය වැඩි මගයක් තියෙන්නේ මෙන්න මේ 2 කියන එක. මෙතනින් 2 ලියනවා. B තැන් දෙකක ඉන්නවා. එතකොට B වලත් වැඩිම දර්ශකය තියෙන්නේ 2 කියන එක. මෙතනින් 2 ලියනවා. 3 ඉන්නේ එක තැනක විතරයි. දර්ශකය ලියලා නැහැ කියන්නේ 1. එහෙනම් 1 නම් ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ උත්තරේ ගමු. සංඛ්‍යාත්මක සාධක මම ඉස්සරහට ගෙනල්ලා ලියන්නම්. 2 වර්ගයේ ගුණ කිරීම 3 ගුණ කිරීම A වර්ගයේ ගුණ කිරීම B වර්ගය. එතකොට කුඩා පොදු ගුණාකාරය සමානයි 2 වර්ගය 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ 12යි A වර්ගයයි අතර ගුණ කිරීම ලියන්න ඕනේ. එහෙනම් 12යි A වර්ගය. A වර්ගයයි B වර්ගයයි අතර ගුණ කිරීම ලියන්න ඕනේ. B වර්ගය. එහෙනම් උත්තරේ 12යි A වර්ග B වර්ග.